ගෙදර යන්නේ. අවශ්‍ය දැන් 4:00 මම ඉක්මනට මේකප් ඇඳගෙන ඉන්නේ. මම දැන් මේකප් එක දාගෙන යන්න ඕනේ. මස්කාරා නෙවෙයි කාජල්. අන්න ළමයි ඉතින් මම ඔයාලට කලින් vlog එකේ කිව්වනේ මම දැන් මේ මගේ යාළුවාගේ ගෙදර යන්න තමයි මේ රෙඩි වෙන්නේ. මං ගෙදරින් එද්දිත් පරක් වුණා 4:00 විතර. දැන් මං ටවුන් එකට යන්න ඕනේ අපේ ගෙවල් ළඟ ඉඳන් ටවුන් එකට ගිහිල්ලා ඊට පස්සේ මීගමුවට ගිහින් මීගම ඉඳන් යාළුවගේ ගෙදරට යත් එක්ක යන්නේ. ටවුන් එකට නම් ආවා. දැන් මෙතන ඉඳන් මම මීගමුවට තමයි යන්න ඕනේ. බස් එකේ නම් ඉඳ ගන්න හම්බුන්නේ නැහැ. මගක් යනකම් හිටගෙන තමයි ඊයේ. මං දැන් මේ මීගමුවේ යන්නේ ගොඩ කාලෙකින් මං අන්තිමට ඊයේත යාළුවව හම්බෙන්නම තමයි. මෙතන කොප්පරහන්දියේ අලුතෙන් වින්සේ එකක් දාලා තිබ්බා. ඉස්සර නම් ඉතින් ළමයි අපි හැම වෙලේම වගේ ඉන්නේ මීගමුවේම තමයි. මොකද ඉස්කෝලේ යන්නේද ක්ලාස් යන්නේද ඔක්කොම ඉතින් මීගමුවේ. දැන් ඉතින් මීගමුවේ ආවොත් වෙන්නේ ඉතින් යාළුවෙක්ව හම්බෙන්න විතරමයි. මම 5:00 විතර වෙද්දි කොහොම හරි මීගමු ස්ටෑන්ඩ් එකට ආවා. ඊට පස්සේ යාළුවා එනකම් මට පැය භාගයක් විතර ඉන්න උනා. මොකද යාට ඔෆිස් ඇරෙද්දී පරක් වුණා කිව්වා එන්න හිටිය ට්‍රේන් එක මිස් වෙලා යාට. මේ ඉන්නේ ඉතින් මගේ යාළුවා. එයා ආවට පස්සේ අපි බස් එකේ ගියා එයාලගේ ගෙවල් ළඟට. එයාලගේ තාත්තා ආවා ඊට පස්සේ අපිව එක්කගෙන යන්න. මං ඊට පස්සේ නම් මුකුත් රෙකෝඩ් කරේ නැහැ. ගෙදර ගියාට පස්සේ අපි ඊළඟ දවසේ නම් ගියා පොඩි ගමනක්. මේ තමා දෙවැනි දවස. අපි දැන් මේ මූවි එකක් බලන්න යන්න තමයි රෙඩි වෙන්නේ. මීගමු අලුතෙන් නෙමෙයි දැන් ගොඩක් කල් සිනමා හෝල් එකක් දාලා තියෙනවා. ඒකට යන්න තමයි අපි ඒකේ ඔඩිසි බලන්න තමයි ගියේ. ෆිල්ම් එක නම් හරි ලස්සනයි. අපි දැන් මේ යන්න රෙඩි වෙනවා. අපි කොහොම හරි යන්න පරක් වුණා. 11:00ටද කොහෙද ෆිල්ම් එක පටන් ගන්න තිබ්බේ. අපි 11:00ටත් ගෙදර. අපි ඊට පස්සේ ඉක්මනට රෙඩි වෙලා ඉවරුණ ගමන් පික්නික් එකක් දාගෙන ගියා. එතනට යද්දි කොහොම හරි ගානට වෙලාවටම ගියා. මේ ඉන්නේ ටෙඩි මගේ යාළුවාගේ බලුපැටියා. මේ නිගම්බෝ බීච් රෝඩ් එකේ යන්න මම නම් හරි ආසයි ළමයි. දවල් වෙලාවක්ද රෑ වෙලාවක්ද නැහැ. රෑට නම් හරි ලස්සනයි. රෑ තියෙන විදියක් මම මේ vlog එකේ අන්තිමටම තියනවා කොහොමද කියලා. ඒ පාරවල් අනේ වන්න මම නම් හරිම ආසයි. ඒ පාරවල් වල ඕන වෙලාවක යන්න. මේ වෙලාව නම් හරි අවුව 11:00ට 12:00ට කිට්ටු කරලානේ හරි අවුව. හැබැයි හරි ලස්සනයි ළමයි.
අපි වෙලාවටම ආවා. අපි ඊට පස්සේ එතනින් ඩ්‍රින්ක්ස් උයි කන දේවලුත් අරගෙන ගියා. ඊට පස්සේ ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක හරි ලස්සනයි. අපි බැලුවේ ඔඩිසි ෆිල්ම් එක. මං එච්චර ඒ වගේ ෆිල්ම් ටයිප් ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි ලස්සනයි ඒක. You had the best of it the first 2 seasons. I know I never came home. Not yet. You're pining for එතන ටිකක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ ගියා දවල්ට කන්න. අපි එතනින් පාරට ඇවිල්ලා ටිකක් ඊට පස්සේ ටුක් එකක් දාගෙන ගියා. වීටෝ එකට අපි කන්න ගියේ දවල්ට වීටෝ එකට. මං කලින් වීටෝ පිට්සා try කරලා තිබ්බේ නැහැ. බලන් ඉන්නකො මං රිව්‍යුස් එකක් දෙන්නම් මං කාපු එකට. මේ තියෙන ඉතින් අපි ගත්ත පීට්සා එක. අපි ගත්තේ half margarita අනිත් half chicken මොකක් හරි පීට්සා එකක්. ඒක රහයි. යාළගේ මාගරීටා පීට්සා එක එහෙම හරි රහයි. ගොඩක් සෝසෙසුත් දෙනවා අපිට. යාලා ඔක්කොම ටික ගෙනත් තියෙනවා. යාළගේ චීස් සෝස් එකක් තියෙනවා. ඒක නම් හරිම රහයි. චීස් වෙන්නේ නැති මං හිතන්නේ ඒක හරි රහයි එකක්. යාළගේ ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි. අපි ඉතින් එතන කාලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා හවස් වෙන්න ඊට පස්සේ අපි ගියා බීච් එකට යන්න. පහමාර වගේ වෙද්දි බීච් එකට ගියා. මම බීච් එකත් මං යන්න ආසම තැනක්. මං ඉතින් බීච් එකට යන්නෙත් ගොඩක් වෙලාවට මෙයත් එක්කම තමයි යවුනොත්. බීච් නිකම් බවද අනිවාර්යෙන් ඉතින් මම නම් බීච් එකට ඇවිල්ලාම තමයි යන්නේ. මෙයාලගේ ගෙදර හිටපු හැම දවසකම වගේ අපි දෙන්න රෑ 8-9 වෙනකල් බීච් එකේ ඉඳලා තමයි ගියේ. ඒක අර කියන්න තේරෙන්නේ නැහැ ළමයි. ඒ වෙලාවට හරි peaceful and calm. මේකේ රෑ වෙද්දි කොහොමත් ගොඩක් කට්ටියක් නෑ. අනික බීච් සයිඩ් එකේ ගොඩක් රෙස්ටොරන්ට්ස් වල ලයිට්ස් දාලා අපි රෙස්ටොරන්ට්ස් වලට ගියේ නැහැ. ඒකේ ලයිට්ස් දාලා අර වයිබ් එක තේරෙනවනේ. අනේ අපි බීච් එකේ ඉද්දි අහපැත්තේ සමහර ඒ වගේ මියුසික් යනවා. අපි හිටියේ නම් ඉතින් ගොඩක් සෙනග නැති පැත්තකට වෙන්න. හරි ලස්සනයි ළමයි. කොහොමරි අපි ගෙදර එන්න රෑ 9ට විතර. ඊට පස්සේ ටොක් එකක් දාගත්තා. මොකද යාළුවගේ අම්මා කෝල් කරලා අහනවා එන්නේ නැද්ද කියලා. අපි ඉතින් 9ට විතර ඊට පස්සේ යන්න පිටත් වුණා බීච් එකෙන්. මේ බලන්නක ළමයි මං කිව්වේ බීච් සයිඩ් එකේ රෑට මාර වයිබ් එකක් තියෙන්නේ. ඒක නම් ඔයාලා ගිහින්ම බලන්න ඕනේ. ගිය කට්ටිය නම් දන්නවා හරිම ලස්සනයි. මම නම් හරිම ආසයි. ඔතනින් දැන් අපි ටුක් එකේ ගිහිල්ලා ඊට පස්සේ අපි ගෙදරට ගියා. ගෙදර ගිහිල්ලා නම් මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ තවසේ අපි කොළඹ ගියා. මම ඒක vlog එකකට රෙකෝඩ් කරා. මම ඔයාලට ඒක ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් අතට මෙච්චරයි ළමයි. ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි next vlog එකෙන් හම්බෙමු. bye.